ආහාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝසත මේ බැතිබර සූදානම නිවියක් නුවර මහා මෙවුනා අසපුවේ ගෞතම දරුදරයන් සහ දෙමාපියන් විසින් අපගේ සුපින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සහ සදහැවතුන්ගේ දායකත්වයෙන් පවත්වන්නට යෙදෙන වෙසක් බැතිගී අමාදාර ඉදිරිපත් කිරීමටයි. මේ බැතිගී සාහිත්‍යයේ එන ඊ타ත්ම සංකීර්ණ වෘත්තණු සහ උච්චාරණය ඊතරම්ම පහසු නැති එවැනිම සංකීර්ණ වූ ගේය පද සහිත නිර්මාණයන්. නමුත් මේ දූපුතුන්ගේ ඉදිරිපත් කිරීම ගැන ඔබ මවිත වනවා නොඅනුමානයි. තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ ආමිස පූජාවෙන් පූජා කිරීම උදෙසා සැදී පැහැදී සිටින අප දහම් පාසල් පුංචි කැකුළු කැලටයි මේ ආරාධනා. ඔවුන්ගේ දස්කම් විස්කම් විදහා පාන්නට ඔබ හමු වේ. Maitri Murti Shri Padma Namami Karuna Siddhaladini Vasvasa Dharma Varsha Karuna Siddhaladini Vasvasa Dharma Varsha Janata Vimukti Salasa Shri Anamaitri Murti Shri Padma Namami Shri Anamaitri Murti Shri Padma Namami Maitri Murti Shri Padma Namami Shri Maitri Murti Shri Padma Namami ලොව ඒකාලෝකකර වජ්‍රාසනාරූಢව වැඩ සිටින මෛත්‍රියේ මූර්තියක් බඳ වූ මාගේ තථාගත අරහත් සම්මා සම්බුදු හිමියනි ඔබ වහන්සේගේ ශ්‍රී පාද පද්මයටයි ඒ අපේ ප්‍රණාමය හිමි වූයේ. පහන්සිත පුබුදවාලමින්
නිර්මාණය වී ඇති මේ ගීතය පී ඩන්ස්ටන් ඩි සිල්වා සූරින්ගේ සාන්තිය වඩවන්නා වූ ස්වර සංදේශනින් විමලේන්ද්‍ර වතුරේගම නම් වූ ප්‍රවීණ ගීපදකයා රචනා කර පදවැලෙන් ආචාර්ය නන්දා මාලනීගේ මధుර මනෝහර ගායන ශෛලියෙන්ද සමන්විත වූ අග්‍රගණ්‍ය නිර්මාණයකි. අප මහා බෝසතාණන් මරු පරදා උතුම් සම්බුද්ධත්වයට පත් වූ අයුරු කොතෙකුත් අප අසා ඇත. එහෙත් මුළු සක්වල එකම්පිතව කරමින් ලෝ ධාතුව ගුගුරුවාලමින් කෙලෙස් මන්දිරයේ සුනිවිසුණු කරමින් සිව් මහා සේනා සාදුකාර මැද ශ්‍රී සම්බුද්ධ රාජ්‍ය ලබාගෙන අප හොඳින් දන්නා කරුණකි. මැවි අප ඉදිරියේ පෙනෙනුයි. විලසින් ගේ පද ලියවුණු ඊටම සරිලන තනු නිර්මාණය ඊට නොදෙවෙනි අයුරින් පෑ ගායන විලාසයක් සහිත ගීතයක් අප ගෞතම දරුදැරියන් විසින් ඔබ වෙත තිළිණ කරන්නටයි මේ බැතිබර සූදානම. මව් පිය පුතු ආත්මීය බැඳීම මොනවට විදහා දක්වන මෙම ගීත නිර්මාණය සුනිල් සිරිවර්ධන නම් වූ සංගීතවේදී පියාණන්ගේ මధుරතර ස්වර දැහැනේද සුසිරි සිරිවර්ධන නම් වූ දයාබර මෞතුමියගේ පින්බර පදවැලින්ද මధు මාධව අරවින්ද නම් වූ ආදරණීය පුතණුවන්ගේ භාවපූර්ණ තේජාන්විත ගැයුමෙන්ද සමන්විත ඇත. මව් පිය පුතු සුසංයෝගයෙන් ගැයුණු මේ නිර්මාණය ඉතා දුර්ලභ වූත් අග්‍රගණ්‍ය වූත් නිර්මාණයකි. මේ බැතිගීය කියා ලබන පින ඔවුනටද අපි නිර්ලෝභීව අනුමෝදන් කරමු. Nitin tadin badamin mini melua andavamin pipi saman kusum daramin narasun pihilamin tuluvili siriya mahamin urangati vayatagi gaya gaya viruvarudin dehemin medisita madin tamarasen vadin un parada apamahasat parami belin Senin bopat adare gelu amagangin Pausin dame niune damma marasin Sunu isunu kala medura Resu makto padanette Nadalunu raja migindek Ranjana nadi tire Nitin tadin badamin mini melua andavamin pipi saman kusum daramin narasun pihilamin tuluvili siriya mahamin urangati vayatagi gaya gaya miurarutin dasada sak balala ekampita vevi dasada sak loda tura guguru vaheli Deubama surana sena sadhukaradi Parasatu malganda vilalun le pamula pedi Peni mandala palala
සුළු විසුණු කලා මැදුරක් මැදුර සදාලා වේසුමක් ඔබට නැත්තේ මම ගයිමි උදංගී නද දුන්නු රාජ මිගිදෙක් දැහැමින් බවුන් වඩයි නිරේ රංජන නදී තීරේ ඒ වෙසක් අසිරිය සමරන මේ මොහොතේ අපි තවත් බැතිබර සූදානමකටයි මේ අවතීර්ණ වන්නේ. නිව්යෝක් නුවර මහමෙවුනා අසපු සංචිතේ වෙසෙන අපේ තරුණ දූදරයන් විසින් මීළඟට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ආමිස පූජාවෙන් පිදුම් ලබන්නටයි අපගේ මේ සූදානම. සර්වඥ ධාතුන් වහන්සේ තුන්ලොව එකලු කරමින් නිරුපද්‍රිතව විරාජමාන වන්නේ සියයක් බුදුන් ලෝතලයෙහි වැඩවසන්නාසේය. එබැවින් අබඩක් තරම් වූහෝ සර්වඥ ධාතුන් වහන්සේ යම් තැනක වැඩවසනසේක්ද එතැන ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නාක් මෙන් පූජනීය වන්නේය. ඔබ දන්නවාද ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති දළදා මාලිගාව පිහිට ඇති මහනුවර නගරයේම යුනෙස්කෝ විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇති බව. ගිය මාසේ අප හැමෝටම වගේ සමහර අයට පුළුවන් වුණා අප හැමෝටම දෑසින් දැක ගන්නට බැරි වුණත් මනසින් දැක සිත පහන් කරගෙන අපි ප්‍රාර්ථනා කරමු මගේ රටට දළදා හිමි සරණයි කියලා. මගේ රටට දළදා හිමි සරණයි මගේ රටට දළදා හිමි සරණයි සබතින් සපිරුණු නිවහල් දැරණයි උපතින් මාට මේ හැම උරුමයි මගේ රටට දළදා හිමි සරණයි මගේ රටට දළදා හිමි සරණයි සබතින් සපිරුණු නිවහල් දැරණයි උපතින් මාට මේ හැම උරුමයි දළදා මැදුරේ රන් පොත මුදුනේ මිනිකිරණින් මුළු රටම අවදිවේ දළදා මැදුරේ රන් පොත මුදුනේ මිනිකිරණින් මුළු රටම අවදිවේ දෙදහස් වසරක මහරු අතීතය සිය තේජසින් යලි පිබිදේ දෙදහස් වසරක මහරු අතීතය සිය තේජසින් යලි පිබිදේ මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දයට දළදා හිමි සරණයි සබතින් සපිරුණු නිවහල් දැරණයි උපතින් මාට මේ හැම උරුමයි එකලෙස බැඳුනේ සිත්තුල බිය සංකා දුරු කෙරුණේ මෙතනම වේදය එකලෙස බැඳුනේ සිත්තුල බිය සංකා දුරු කෙරුණේ සමිඳුන් සෙවනේ ජයලද බැඳුනා ජය පෙරවැයුණා ජය ගී ගැයුණා
සමිඳුන් සෙවනේ ජය දත පැතුනා ජය වේවැයුනා ජය දී ගැයුනා මගේ රටට දළදා හිමි සෙවනයි මගේ ලයට දළදා හිමි සරණයි සැබතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාට මේ හැම උරුමයි උපතින් මාට මේ හැම උරුමයි උපතින් මාට මේ හැම උරුමයි ධර්මය අවබෝධ කරගත්වා පංචශීලය සැවොම රකිත්වා කිසිවෙකුට වෛර නොකරත්වා දැහැමින් සාමයෙන් ලෝකය පවතිවා ඔය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා හදේ නැගෙන සිල් සුවඳින් පවේ දුගඳ වෙනසේවා ඔය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා හදේ නැගෙන සිල් සුවඳින් පවේ දුගඳ වෙනසේවා සසර මහා කතර මැදින් අමා ගඟුල බිහි වේවා අමා ගඟේ ගම් වතුරින් සසර කතර සරු වේවා ඒ කතරේ සොම්නස් මල් පොකුරු පොකුරු පිබිදේවා පිබිදෙන මල් පොකුරු වලින් සාම සුවඳ විහිවේවා පොය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා හදේ නැගෙන සිල් සුවඳින් පවේ දුගඳ වෙනසේවා සතර වටින් නැගෙන මහා රණගී හඳ නැසේවා ඒ රණගී හඳ පරදා සාමගීත පැතිරේවා කරුණාවෙන් සලිල ගලා ලොව දහමින් නැවේවා දැවෙන දැවෙන හැම හදවත් ඒ සැලිලෙන් සැනසේවා පොය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා හදේ නැගෙන සිල් සුවඳින් පවේ දුගඳ වෙනසේවා පොය සඳේ සඳ කිරණින් ලොවේ අඳුර දුරු වේවා හදේ නැගෙන සිල් සුවඳින් පවේ දුගඳ වෙනසේවා අප භාග්‍යවතුන් වහන්සේගේ 2569 වන ත්‍රිමංගලය සිහිපත් කරන මේ පුදබිමේ සිට මේ පුදබිමට ළඟා වූ මොහොතේ සිට මම දන්නවා මේ හැම දිනාගම සිස්සතන් තුල ඊ타මත් ශ්‍රද්ධාවෙන් ඊ타මත් පැහැබර සන්ධ්‍යාවක් බවට පත් වෙලා තියෙනවා. මොකද පසකින් දැල්වෙන දර්ශනීය
වෙසක් පහන් කූඩුව ඒ වගේම තවත් අන්තයකින් බැබලෙන ඒ වෙස්සන්තර ජාතක කතා පොත නිර්මාණය වෙන වෙසන්තොරණ නිසා. ඒ වගේම බැතිගී වලින් සහ ඒ සිස්සතන් පුහුදුවා ගැනීමට සඳහා බුදුරදුන් වෙනුවෙන් අපි ආමිස පූජාවෙන් පුදුන් ලබන මේ මොහොතේදී අපගේ ඊළඟ ගීතයේ වශයෙන් අපි තෝරාගෙන තියෙන්නේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් බැති ගීතයක් වශයෙන් අනද තෙරුන් නොකල වදන් කරමි බුදුන් ළඟ මෙහිඳන් ත්‍රිලෝකාග්‍ර වූ බුදු පියාණෙනි නැවත වඩිනු වැන ගිනිගත් මේ දෙරණෙහි ගිනිදැල් නිවන්නට අප හදවත් සනහන්නට සිතුවිලි නිර්මාණය කරන්නට බුදුනි බුදු පියාණෙනි ඒට කාලයයි මේ එළඹ ඇත්තේ එසේනම් අවසර අපට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආමිස පූජාවෙන් පුදන්නට මෙතෙන් සිට Sudu nelumak bini sihirendo
නමා සාදු වඳින් හිමි සිරස නමා අපගේ මහමෙවුනා අසුප්පු පරිශ්‍රයේ වැඩහිටි අපේ දෙමාපියන් විසින් ඉදිරිපත් කරනු ලබන බැතිගී ගායනයටයි. පෘථජ්ජන අප ඉදිරියේ ඇත්තේ පහසුවෙන් බිඳිය නොහැකි මහා බලකොටු ගණනාවකි. තෘෂ්ණාව, ක්‍රෝධය, මිත්‍යාව ඒ වහල් බැම වලින් සමහරකි. අප මහා බෝසතුන් වහන්සේගේ කේසර සිංහරාජයෙකුසේ ධීර වීර මහා පුරුෂ බලයෙන් ස්වර්ණ හංසයෙකුසේ පරම පියුතුරු සත්‍යවාදී බලයෙන් මේ සියලු බලකටු බිඳ මරුම් පරදා බුද්ධ රාජ වූසේක. සමිඳුනි ඔබ වහන්සේ බුද්ධ රාජ වූසේක. ඒ වාගේම සමිඳුනි ඔබ වහන්සේ ධර්ම රාජ වූසේක. ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ ස්වර දැහැනට ගේය පද එක්කලේ සමුද්‍රා වෙත්තසිංහයි. බුද්ධත්වයේ නම් වූ රාජ්‍ය ලබන තේජස එලෙසම ජනිත වන අයුරෙන් ගැයුම මුසුකලේ හෙළයේ ගායනයන් අතුරින් ඉන්ද්‍රකීලයක්සේ නැගී සිටින සම්මානනීය වූ විශාරද ආචාර්ය නන්දා මාලිනියයි. ශාක්‍ය සිංහයානෝ ඝෝර මාර කළ පරාද දීර වීරයානෝ මහා පුරුෂයානෝ පුරුෂ නිසගයානෝ බුද්ධ වීරයානෝ නිර්භය සත්‍යවාදියානෝ සිංහ වහල් පැමි කේසර සිංහරාජයානෝ මිත්‍යාවේ අදම් බින්ද සත්‍යවාදියානෝ බුද්ධ වීරයානෝ राज धर्म राज शाक्य सिंहयानो घोर मार कल पराज धीर वीरयानो महापुरुषयानो पुरुष निसंगयानो शुद्ध गुण शोभित
ස්වර්ණ හංසයානෝ තෘෂ්ණා බල කොටු වෙනසු හස්ති රාජයානෝ වීර ක්‍රෝධ පරිමණ්ඩල මහා පුරුෂයානෝ බුද්ධ වීරයානෝ බුද්ධ රාජ ධර්ම රාජ ශාක්‍ය සිංහයානෝ ഘോര මාර කළ පරාද වීර වීරයානෝ මහා පුරුෂයානෝ පුරුෂ නිසගයානෝ බුද්ධ වීරයානෝ මිනිස් සිතකටත් වඩා බුදුගුණයෙන් සංයමයදී වන්නේ සෝබාදහමද මැටි පිටක් ගල් කුලක් පමණක් නොව ඉර හඳ පොළව ඇතුළු මේ මහා විශ්වයම ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණ කදම්බය හඳුනද්දී එය නොහඳුනන මිනිසුන්ගේ මරණින් පසු කොයිලව යනවා ඇතිදයි මොහොතක් සිතන්න මන්ද අප විසින් කරන ලද පින් පව් එනවාමයි අප පිටුපසෙන් මනුසත් භාවයක් ලැබීම ඊටම දුර්ලභය. මනුසත් භාවයක් ලැබීමට අප කොතරම් වාසනාවන්තද? ලෞකික ජීවිතයේ අප විසින් බොහෝ දේවල් එක් රැස් කරමු. ඒ අතර අමුදරුවන්, ධනය, නිලය, බලය අප හැම වෙලෙම ඒ මත ජීවත් වෙන්නෙමු. සුභාවිත ගීතෙන් අප හදවත් සංවේදී කළ හෙළයේ බිහි වූ අසහාය ගායන ශිල්පිනියක් වූ විශාරද මාල්නී බුලත්සිංහයන් අපට පවසන්නේ ඒ පවිටු මිනිස් සිතෙහි ස්වභාවයයි. අතිපූජ්‍ය රඹුකන ශ්‍රී සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේගේ ගීපැද ඉතා කංකලු සුවර රටා එක්කලේ හෙළයේ මහා දරුවන්ගේ ආචාර්ය ප්‍රේමසිරි කේමදයාස්යන් විසින් කොයිලොව යන්නේ මරණින් පස්සේ පිම්පව් වෙනවා අපි පසු පස්සේ ගල් කුලකට පොල් මැටි පිටකට දැනෙන බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයිලොව යන්නේ මරණින් පස්සේ පිම්පව් වෙනවා අපි පසු පස්සේ පිපෙනා මලකට ගලනා
රටට දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පිම්පව් වෙනවා අපි පසුපස්සේ මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පිම්පව් වෙනවා අපි පසුපස්සේ පිපෙනා මලකට ගලනා දොලකට දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි කොයි ලොව යන්නේ මරණින් පස්සේ පිම්පව් වෙනවා අපි පසුපස්සේ සල්මල් සුවඳින් පිරී ගිය උයන් අසිරිය මැද ලෝට සිනහඳ පතුරවමින් මැදුම් පිළිවෙතින් සියලු කෙලෙස් මැඩ තථාගත අරහත් සම්මා සම්බුද්ධත්වයේ ලබා ලෝ සත අතරින් ජනිත වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු සතුන් වෙත පැතුරු කරුණාවෙන් අමා දහම පතුරවලා ජීවිතයේ ඇති අතිර බව පසක් කර දෙමින් පිරිනිවන් පා වදාළහ. බුදු සිරිතෙහි තෙමගුල ඊතා මනරම් ලෙස පන්හිඳෙන් විචිත්‍රණය කළේ පුණ්‍යසිරි මහවත්ත රචකයන්. ස්වප්පත්ස්වරයේ ජීවය සමග සිය භාවමය ප්‍රතිභාවයෙන් හඬ පෞරුෂය එක්කලේ ආචාර්ය වික්ටර් රත්නායකයන්. අපගේ ගෞරවය මේ මොහොතේ ඔවුන්ට පුද කරමු. දියකලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජයහඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා අමාදහර දියකලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදුවා සියලු කෙලෙස් මැඩ බුදුවා අමාදහර දියගලා ගලා තුරුලා
මල් පියලි සලා ලොවට පැතුරු කරුණාවේ අමගුණ ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ සියලු සතුන් වෙත දහම් රස පෙවූ කරුණාබරනෙත් නිවී ගියා කරුණාබරනෙත් නිවී ගියා අමාදහර දියගලාගලා තුරුලතා තුලින් මල් පියලි සලා ජයහඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා අමාදහර දියගලාගලා තුරුලතා තුලින් මල් පියලි සලා තිලෝගුරු සම්මා සම්බුදු හිමියනේ ලොවෙන් හවුහරණක් නොමව පිළිසරණක්ද නොලැබ අසරණ වූ මා භවෙන් භවයේ පතා ආවේ ඔබ වහන්සේගේ බුදු වදනක් අඳුරු සසරේ සුවහසක් යොදුන් ගෙවා පතා ආවේද ඔබ වහන්සේගේ බුදු සිසිලක් මහා කරුණාවෙන් පිරි ඔබ වහන්සේගේ නැතු කැල්මෙන් ගිනියම් වූ සසර නිවා පහන් වන්නේමය. කුමාරදාස සපුතන්ත්‍රීගේ පද සිත්කමට ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ සප්ත ස්වර සංකලනයේ සිය භාවයමය හඬ එක්කලේ සුනිල් එදිරිසිංහයන් විසිනි. යුගින් යුගයේ පතා
අප භාග්‍යවතුන් වහන්සේගේ උපතේ සිට පිරිනිවීම දක්වා වූ දිවිසැරියේ බෙහෙවින් වැදගත් අවස්ථාවන් පරිසරය සමග බැඳී ඇත. උන්වහන්සේගේ ශ්‍රී පා පහස ලැබූ සමනල කන්ද අප සිරිලක පිහිටා තිබීම අපට බැතිබර ආඩම්බරයකි. සඳ ඇති රැයක සිරිපා වන්දනාව පරිසරය සමග මනාව සංකලනය කරමින් මනහර සිතුවමක් මනසෙහි විචිත්‍රවත් කරන්නට ඊටම ගැළපෙන බොදු බැතිය දනවන පදවලින්ද සමන්විත මේ ගීය ඉපැරණි වූවත් අදටත් සුවහසක් බොදු දනන්ගේ සිත පහදවයි. අපි දන්නවා ඔබ අනිවාර්යෙන් මේ ගීතයේ වචන දන්න වගේ. ඉතින් අපි ඔක්කොම ගයමු මේ ගීය. මේ සිරිපාදේ සමනල කන්ද පෙනේ. සිරිපාදේ සමනල කන්ද පෙනේ ආලෝකය සමන් පුරේ අන්තපානේ මහවන දිහා බලා සුදු රිදී කඳන් හමුවේ සිරිපාදේ සමනල කන්ද පෙනේ ආලෝකය සමන් පුරේ අන්තපානේ මහවන දිහා බලා සුදු රිදී කඳන් හමුවේ මේ උතුම් පොදා නාදය සෙන්නේ ගන්ධාරේ මේ උතුම් පොදා මේ උතුම් පොදා කරුණාවයි දෙවිනේ මේ සමන් සුරිඳේ කරුණාවයි දෙවිනේ මේ සමන් සුරිඳේ නාදය සෙන්නේ ගන්ධාරේ මේ උතුම් පොදා
ගන්ටාවේ මේ උතුම් පෝදා මේ උතුම් පෝදා කරුණාවයි දෙවිනේ මේ සමන් සුරිඳේ කරුණාවයි දෙවිනේ මේ සමන් සුරිඳේ ආදේශෙන්නේ ගන්ටාවේ මේ උතුම් පෝදා මේ උතුම් පෝදා සිරිපාදේ සමනල කන්ද පෙනේ ආලෝකය සමන් කුලේ කඳපානේ මහවන දිහා බලා සුදු රිදී කනන් හමුවේ සිරිපාදේ සමනල කන්ද පෙනේ ආලෝකය සමන් කුලේ කඳපානේ මහවන දිහා බලා සුදු රිදී කනන් හමුවේ මේ කාර්යය සඳහා සියල්ල සරසපු සකසපු පින්වතුන්හට අපගේ භක්ති ප්‍රණාමය. පුංචි දඟකාරකම් මැද්දෙන් වුවත් මේ දුවදරුවන් කළ මෙහෙයද අපි අගයමු. මෙවන් වෙසක් සඳක් යට අපිත් යලිදු හමුවෙමු. හොඳයි. ඉතින් අපගේ නිවියකුණෝ මහාවේවුණ අසුපු සංචිතයේ සිට සවන් දුන් මේ බැතිගී සරණිය සඳහා සැපෙමිනි සියලුම අපේ දෙමව්පියන් දූ දරුවන් ඒ වගේ හිත මිත්‍රාදීන් ඇතුළු සියලුම දෙනාත් අපි ආදර ගෞරවයෙන් පිළිගනු ලබනවා. බරනෙත් නිවි ගියා කරුණා බරනෙත් නිවි ගියා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා